Behind the Stories with Mahesh YouTube channel එකෙන් මෙවර අපි කතා කරන්න හදන්නේ strategic management lesson එකක් ගැන. නැත්නම් change management approach එකක් ගැන. හොඳයි, අද අපි කතා කරන්න හදන්නේ 2011 වර්ෂයේදී බෙනට් මිලර් විසින් අධ්‍යක්ෂණය කරපු බ්‍රැඩ් පිට් ඒත් එක්කම ජෝනා හිල්ස් ගේ රංගනින් දායකත්වය ලැබපු අපූර්ව ෆිල්ම් එකක් ගැන. අපි බලමු මොකක්ද මේ ෆිල්ම් එක කියලා. ඔව්, මනිබෝල්. ඔයගොල්ලෝ බලලා ඇත්තද මේ ෆිල්ම් එක? ඉතින් මනිබෝල් ෆිල්ම් එක බේස් වෙන්නේ 2002 වර්ෂයේදී ඕක්ලන්ඩ් ඇත්ලටික්ස් බේස්බෝල් ටීම් එක මුහුණ දීපු අර්බුදකාරී වාතාවරණයක් ගැන සහ ඔවුන්ට අලුතෙන් ලැබුණු මැනේජර් නැත්නම් කෝච් සහ කෝච්ගේ ඇසිස්ටන්ට් කොහොමද ඕක්ලන්ඩ් ඇත්ලටික්ස් බේස්බෝල් ටීම් එක ගොඩ දැම්මේ කියන කතාව ගැන. හැබැයි ඔයගොල්ලෝ දන්නවා අපේ YouTube channel එකේ අපි කතා කරන්නේ අපි දන්න නැත්නම් අපි දන්න තොරතුරු වල නොදන්න පැතිකඩ පිළිබඳව. ඉතින් ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් ඇති මේ මනිබෝල් ෆිල්ම් එකේ මොකද්ද අපි නොදකින්න පැතිකඩ නැත්නම් අපි නොදන්න තොරතුරු කියන එක ගැන. මනිබෝල් ෆිල්ම් එකේ ප්ලොට් එක වෙන්නේ බිලි බීන් සහ පීටර් බ්‍රෑන්ඩ් කියන කියන්නේ හෙඩ් කෝච් සහ හෙඩ් කෝච්ගේ ඇසිස්ටන්ට් කොහොමද මේ ස්ට්‍රගල් කරපු ඕක්ලන්ඩ් ඇත්ලටික්ස් බේස්බෝල් ටීම් එක විනින් ස්ට්‍රීම් එකට ගේන්නේ කියලා. ඉතින් මේ කතාවේදී ඔවුන් ලොකු චේන්ජ් එකක් කරනවා. ඉතින් අපි කතා කරන්න හදන්නේ බිලි බීන් පීටර් බ්‍රෑන්ඩ් කරපු ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් ලෙසන් එකක් ගැන. ඒක තමයි කොහොමද මේගොල්ලෝ මේ චේන්ජ් මැනේජ්මන්ට් අප්‍රෝච් එකකට ඕක්ලන්ඩ් ඇත්ලටික්ස් කියන පරාජිත ටීම් එක විනින් ස්ට්‍රීම් එකකට නැත්නම් ජයග්‍රාහී මාවතකට ගේන්නේ කියන එක ගැන. ඉතින් බිලි බීන්ටයි පීටර් බ්‍රෑන්ඩ්ටයි තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොහොමද බෙස්ට් ප්ලේයර්ස් ලව ඕක්ලන්ඩ් ඇත්ලටික්ස් බේස්බෝල් ටීම් එකට ගන්න කියන එක. හැබැයි ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට අරමුදල් නැහැ ඒ සම්බන්ධයෙන්. හැබැයි පීටර් බ්‍රෑන්ඩ් හොඳ ස්ටැටිස්ටිෂියන් කෙනෙක්. ඒ කාලේ ලෝකේ භාවිතා වෙච්ච data analytics හොඳම මොඩල් එකක් මෙයා අතදා බලනවා. ඒ තමයි සේවර්මෙට්‍රික්ස්. සේවර්මෙට්‍රික්ස් මම හිතන්නේ data science ගැන උනන්දුවක් තියෙන බොහෝ දෙනෙක් දන්න එකක්. AI තාක්ෂණයට කලින් ලෝකේ විශේෂයෙන්ම ස්පෝර්ට් බිස්නස් එකේ ප්ලේයර්ස්ලා ඇනලයිස් කරන්න, ප්ලේයර්ස්ලාගේ තියෙන performance ඇනලයිස් කරන්න, මොනිටර් කරන්න යූස් කරපු හොඳම ටූල් එක. ඉතින් පීටර් බ්‍රෑන්ඩ් සහ බිලි බීන් සේවර්මෙට්‍රික්ස් යූස් කරගෙන බලනවා කොහොමද ඒගොල්ලන්ගේ ඉන්න හොඳම ප්ලේයර්ස්ලව මැච් එකක් දිනන්න නැත්නම් මැච් එක perform කරගන්න විදිහට යොදවන්නේ කියන එකත් ඒත් එක්කම අනිත් ක්‍රීඩා සමාජවල ඉන්න වටිනාකමින් තරමක් අඩු ක්‍රීඩකයන්ව කොහොමද ඕක්ලන්ඩ් ඇත්ලටික්ස් ක්‍රීඩා සමාජයට බඳවා ගන්න සහ ක්‍රීඩා සමාජයේ අනිකුත් ක්‍රීඩකයොත් එක්ක ටීම් එකක් විදිහට මේගොල්ලන්ව මැච් එකක් දිනන මාවතට ගන්න කොහොමද කියන එක ගැන. ඕගොල්ලෝ උනන්දුවක් දක්වනවා නම් සේවර්මෙට්‍රික්ස් ටූල් එක ගැන වැඩි අදහසක් ගන්න ගැන ස්ටඩි කරන්න මම මේ වීඩියෝ එකේම කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක් එකක් දාන්නම් සේවර්මෙට්‍රික්ස් ගැන මම පෝස්ට් කරන වෙනම වීඩියෝ එකක් සම්බන්ධව. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ වීඩියෝ එකක් බලලා සේවර්මෙට්‍රික්ස් වගේ data analytics tool එකක් ගැන කිසි අවබෝධයක් ලබා ගන්න. හොඳයි, අද අපි කතා කරේ මනිබෝල් ෆිල්ම් එකේ නොපෙනෙන පැතිකඩ පිළිබඳව. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් කමෙන්ට් කරන්න ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ටිං මේ වගේ තව ස්ටෝරීස් තියෙනවා නම් ඒ ගැන අපි නොදන්න පැතිකඩක් තියෙනවා නම් ඒ ගැන කතා කරගන්න. ඒත් එක්කම ඔයගොල්ලෝ තාම Behind the Stories with Mahesh YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න, like කරන්න සහ මේ තියෙන ස්ටෝරීස් ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක share කරගන්න. ඉතින් මේ වගේ ඉන්ට්‍රස්ටිං ටොපික් එකකින් අපි නැවත හමු වෙමු.